අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සම්භාවනීය නෝනාවරුනි මහත්වරුනි ප්‍රිය සහෝදර සහෝදරවරුනි මම මේ හිස්ලෑන්ඩ් ආයතනයේ 10 කණ්ඩායම නියෝජනය කරන තරුෂි දිනෙත්මා රවිහාරි. මගේ පාසල කෑගල්ලු බාලිකා විද්‍යාලය. මම ඉගෙනම ලබන ශ්‍රේණිය 6 ශ්‍රේණිය. සමාජ මාධ්‍ය සහ අපේ රටේ ළමා පරපුරේ අනාගතය යන මාතෘකාව යටතේ මම ඔබ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ධරණීය තලය මත ජීවත් වන සෑම මවකගේම හා පියෙකුගේම එකම ප්‍රාර්ථනාව වන්නේ තම දරුවාට හොඳ අනාගතයක් ගොඩනංවා දීමයි. තම දරුවාට හොඳ අනාගතයක් ගොඩනංවා දීමට නම් එම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපේ මේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද? අපේ මේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි අධ්‍යාපනය. අපිට මේ අධ්‍යාපනයෙන් ඉහළටම ගිහිල්ලා කිරුළු දරන්නට නම් අද වන විට බොහෝ ක්‍රම තියෙනවා. එදා අතීතයේදී අපි අකුරු ලිව්වේ වැලිපිල්ලෙන්. ඒ දැන් වන විට අපේ ක්‍රමය වෙනස්. දැන් අපිට ස්මාර්ට් දුරකථන තියෙනවා. ස්මාර්ට් බෝඩ් එක තියෙනවා. ලැප්ටොප් එක තියෙනවා. ටැබ් එක තියෙනවා. අපිට මේ සියලු උපකරණ වලින් අපේ අධ්‍යාපනය දියුණු කර ගැනීමට උදව් ගන්න පුළුවන්. ඒත් අපේ මේ නූතන සමාජයේ ඉන්න මිනිසුන් කියන්නේ මේ දුරකථනය, ලැප්ටොප් එක, ටැබ් එක කියන්නේ අපේ දරුවන් ගිලින්න ආපු රකුසෝ කියලා. නැහැ, ඒක එහෙම වෙන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය ජාලයේ තියෙන YouTube, WhatsApp, Facebook, Instagram, Telegram මේ හැම දෙයකින්ම අපේ අනාගත පරපුරට සිදුවන්නේ යහපතක්. ඒත් අපේ රටේ ජීවත් වෙන ගුරුවරුන්, දෙමව්පියන්, වැඩිහිටියන් කියන්නේ මේ දුරකථන කියන්නේ අපේ අනාගත පරපුරට අයහපතක් කරන දෙයක් කියලා. කරන මෙවලමක් කියලා. නැහැ, ඒක එහෙම කොහෙත්ම වෙන්නේ නැහැ. අපේ දරුවන්ට කුඩා අවදී ඉඳලම, ඒ කියන්නේ පෙර පාසල් අවදී ඉඳලම මේ සමාජ මාධ්‍ය ජාලය ගැන හරි විදිහට කියලා දුන්නා නම් මේ දරුවන් මේ සමාජ මාධ්‍ය ජාලයේ හොඳ පැත්ත තෝරගෙන නරක පැත්ත අතරිනවා. ඒ වගේම අපිට මේ සමාජ මාධ්‍ය ජාලයෙන් මේ මුළු විශ්වයේම තියෙන තොරතුරු ඇඟිලි තුඩු දෙකකින් අපේ අත්ල මතට උනත් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ සමාජ මාධ්‍ය ජාලයෙන් අපේ දරුවන් ඈත් නොකර අපේ දරුවන් සමාජ මාධ්‍ය ජාලයට යොමු කරන බවයි. එහෙම කියමින් මම නිහඬ වෙනවා. ඒ වගේම ඔයාලටත් මේ අපි වගේම බය නැතුව සභාවක් ඉදිරියේ කතා කරන්න ඕන නම් අපේ හිස්ලෑන්ඩ් ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරමින් මගේ කතාව සමාප්තයි.